අද යමුද අපි පොඩි ගමනක්. අද යන්නේ කොහෙටද කියලා ඔයගොල්ලෝ එන්නකෝ එහෙනම් බලන්න. තාත්තයි මමයි මේ යන්නේ ඇත්තටම ලස්සන තැනකට. මට පුළුවන් හැම වෙලාවෙම මම මෙතනට එනවා. මේ තියෙන්නේ ඉතින් අපි ආපු තැන. මේ අපේ ආච්චි කොරටුව. මේ තියෙන්නේ කරගසක්. මේවා මැල්ලුමට දැම්මම හරිම රසයි. මේ තියෙන්නේ අපේ ආච්චි කොහිල වගාව. තාත්තයි ආච්චි නම් ලෑස්ති කොහිල දළු කපන්න. මේ තියෙන්නේ අපි කපාගත්ත කොහිල දළු ටික. එයාලා ඒ වැඩේ කරනකම් අපි යමුකෝ වටපිටාවේ ලස්සන බලන්න. ගහකොළෙන් වට වෙච්ච මෙතන හරිම ලස්සන තැනක්. එන්නකෝ පෙන්නන්න මෙතන ඇත්තටම ලස්සන ළිඳක් තියෙනවා. මේ බලන්නකෝ කුඹුක් ගස් වලින් වට වෙච්ච මේ තැන මෙතන හරිම සීතලයි වතුර. අපි සමහර දවස්වල මෙතනට ඇවිල්ලා නානවා. මේ ළිඳේ වතුර මෙච්චර සීතල මේ කුඹුක් ගහ නිසා තමයි කියලා අපේ ආච්චි කියනවා. හරි අපි දැන් තව ටිකක් එහාට යමු ආච්චි මොනවද හිටවල තියෙන්නේ කියලා බලන්න. මේ තියෙන්නේ කෙසෙල් පඳුරු. අපේ ආච්චිගේ හවස් වරුව නම් හැමදාම ගෙවෙන්නේ මෙතන තමයි. මේ තියෙන්නේ ආච්චිලා අලුතෙන් හිටවපු කිරි හබරල පැල. අපි යමු මේ වැටෙන් එහා පැත්තේ තාච්චි මොනවද හිටවල තියෙන්නේ කියලා බලන්න. මේ තියෙන්නේ ආච්චිලා අලුතෙන් හිටවපු මඤ්ඤොක්කා පැල ටික. එයාලත් ටික ටික ලොකු වෙනවා. මේ තියෙන්නේ ගොටුකොළ පාත්තිය. යංකෝ දැන් මෙතන තියෙන ලස්සනම හරිය බලන්න. මෙතන කලින් පාවිච්චි කරපු ළිඳකුත් තියෙනවා. දැන් නම් එක පාවිච්චි කරන්නේ නැහැ. මේ තියෙන්නේ බුලත් වගාව. දැන් අපි යමු වෙල පැත්තට. මේ කුඹුරෙන් ළඟදී ගොවිතැන් කටයුතු කරලා නැහැ. මම නම් ඒ කුඹුරු දිගේ ඇවිදින්නත් හරිම ආසයි. කොළ පාටින් මේ වටවෙච්ච පරිසරය කොච්චර ලස්සනද? කොච්චර සුවදායකද? එහෙනම් දැන් හවසුත් වෙලානේ අපි යමු ආච්චි කොරටුව පැත්තට ආයි. තාර පාර වගේද මේ ලස්සන අඩි පාරවල්. මේවා කාලයත් එක්ක නැති වෙලා යයි. ආච්චි තාත්තයි මාව හොයනවත් ඇති. අපි යමුකෝ එහෙනම් ආපහු ඒ පැත්තට. මේ පැත්තේ තව කිරි හබරල් හිටවල තියෙනවා. එන්නකෝ කන්න කුරුදු කොළයක්. මේ තියෙන්නේ දෙල් ගහ. මට ආයෙත් එන්න හිතුණා මේ ළිඳ ගාවට. මේ තියෙන්නේ අපේ ආච්චි හිටවපු රඹුටන් ගහක්. ආච්චි තාත්තයි තාම වැඩ හින්දා ඉක්මනට අපි ආපහු කුඹුර පැත්තට ගිහින් එමුද? හරියට ඒ පැත්තට යන්න උනේත් නැහනේ. ෆෝන් එක දිහා බලාගෙන ගිහින් ඔන්න මටත් වුණා හොඳ වැඩක්. ගිහින් අපි කකුල හොදගමුකෝ. දැන් නම් මං කකුල් දෙක හොදගත්තා. කොළ බිපතිලා මේ වගේ ලස්සන ගමක ඉපදෙන එක ඇත්තටම වාසනාවක්.